දවසක් සියලු දෙනාටම. ඔන්න මම අද ඇවිත් ඉන්නේ අප ආයතනය තුලින් නිවැරදි තාක්ෂණයෙන් යුක්තව නිම කරන ලද හරිතාගාරයක් වෙතට. මෙම හරිතාගාරය අපි ඉදි කරලා තියෙන්නේ කුරුණෑගල කුබුගැටේ ප්‍රදේශයේ. වර්ගාඩි 1000ක හරිතාගාරය. ඉතින් දැන් අපි කතා කරලා බලමු මෙම හරිතාගාර ව්‍යාපෘතියේ අයිතිකරුවන දිනේෂ් මහත්මයා සමග. අයිබෝන් දිනේෂ් මහත්මයා. මට දැනගන්න පුළුවන්ද මදුමාල් ප්ලාන්ටේෂන් ඇන්ඩ් පොලිටනල් කන්ස්ට්‍රක්ෂන් අප ආයතනය තුලින් ඔබතුමාට ලැබිච්ච සහයෝගය මොන වගේද කියලා? ඇත්තටම හොඳ සහයෝගයක් ලැබුණා. මම ටනල් එකක් ගහන්න මුලින්ම අයිඩියා කරේ දැන් මාස 3කට විතර කලින්. ඒ ගහන්න කලින් මම ගොඩක් හෙව්වා. ඔයත් තමයි මදුමාල් පොලිටනල් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් එක හම්බුනේ. ඉතින් ඒ ඕගොල්ලෝගේ මම ගොඩක් ටනල්ස් ගහපුවා බැලුවා. ඒවයි රිවිව්ස් බැලුවාම මට ගොඩක් හොඳ කමෙන්ට්ස් දැක්කා. ඉතින් මම හිතුවා ඕගොල්ලන්ට ඒක මගේ වැඩේ බාර දෙන්න. ඉතින් මම ඒක පටන් ගත්ත දවසේ ඉඳන් මට ලොකු සපෝට් එකක් දුන්නා. ඒ හදපු මේ වැඩට ආපු අය මේ ෆුල් ටයිම් දවස් 10න් මට වැඩේ කරලා දුන්නා. ඒ කරලා දීපු එක ඇත්තටම ලොකු උදව්වක්. ඒ වගේම මට ඊට පස්සේ ගොඩක් වගාව පිළිබඳ උපදෙස් ලබා දුන්නා. මට හැම වෙලේම කෝල් කර කර ඇහුවා. ඒ වගේම මමත් මොකක් හරි රෝගයක් හරි මොකක් හරි පලිබෝධයක් ආපු ගමන් මම නිතරම කතා කරලා ඇහුවා. ඒ වගේම මට හැම පහසුකමක්ම සාර්ථක ලෙස ලබා දුන්නා. ඇත්තටම දිනේෂ් මහත්මයා මට මේ වෙනකොට පේනවා මේ ටනල් එක ඇතුලේ මුරියා මාළු මිරිස් පැල 230ක් පමණ වගා කරලා තියෙනවා. එතකොට මට දැනගන්න ඕනේ ඔබතුමා මේ වෙනකොට මේකේ අස්වැන්න නෙලා ගත්තද? නෙලනවද? සතුටුයි. මම පළවෙනි අස්වැන්න නෙලලා දැන් අලෙවි කරා. මේ දවස්වල සාමාන්‍ය හොඳ මිලක් පවතිනවා. රුපියල් 850කට වගේ මං අලෙවි කරා. ඇත්තටම දිනේෂ් මහත්මයා අපේ හරිතාගාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් මට මේ හරිතාගාරයේ විශේෂයි. මොකද ඇත්තටම පිරිසිදුයි පිළිවෙලයි. මට කියන්න ඔයා කොහොමද මේ හරිතාගාරය මේ විදිහට නඩත්තු කරගෙන යන්නේ? ඇත්තටම මේක විශාල කැපකිරීමක්. මම ඇත්තටම ගොඩක් උපදෙස් ගත්තා. ඔබ ආයතනයෙන් අනික මම ග්‍රවුන්ඩ් කාපට් එක දාලා තියෙන මේකට. ග්‍රවුන්ඩ් කාපට් එකෙන් ගොඩක් වෙලාවට පොළවත් සමග සම්බන්ධ වීම අඩුයි. මම මේකට වැලියනවා නම් ඒක අතු ගාලා හොඳට පිරිසිදු කරනවා. ඒ වගේම උදේ සවස මේකට පලිබෝධ දෙනවද? ඒ වගේම ඒවා නඩත්තු කරගෙන යනවා. ඒ වගේම මම මේකට CCTV කැමරාවක්, ඒ වගේම LED බල්බ් ඒවා දාලා තියෙනවා. එතකොට මට රාත්‍රී වැඩ කරන්න උනත් පහසුයි. ඉතින් මම ගොඩක් වෙලාවට තනකොළ ගහක්වත් එන්න දෙන්නේ නැහැ මේ ග්‍රෝ බෑග් එකක හැම වෙලේම ඒවා ගලවලා පිරිසිදු කරලා නියමාකාරයෙන් නඩත්තු කරනවා. ඇත්තටම අපිට සතුටුයි ඔබතුමා මේ ආකාරයට අපේ මහන්සිය ඔබතුමා සාර්ථක ලෙස භුක්ති විඳිනවා දකින්න එක. අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් ද ඔබතුමාට හරිතාගාර වගාව පිළිබඳව මොනවද හිතෙන්නේ? මොන වගේ දෙයක්ද? ඇත්තටම නවීන ලෝකයට අපි ගෝලීකරණයත් එක්ක යනකොට මේ වගේ නව තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. මොකද අපිට එලිමහනේ අද කාලේ වගා කරන්න අමාරුයි. ගොඩක් සත්තුන්ගෙන් සත්ව හානි සිදු වෙනවා. ඒ වගේම කෘමි හානි, පලිබෝධ හානි ඒවා ඔක්කොමත් නිසා අපිට බාහිර පරිසරයේ වවනට වැඩිය අපිට මූලික පිරිවැය දරාගෙන මේක කරන්න තියෙනවා නම් හොඳයි. මූලික පිරිවැය අපිට මේ නිරපරාධයක් නැහැ. ඒක අපිට නැවත මේක වගා කරලා අපිට ඒක උපයා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට ලෙඩ රෝග වලින් තොර හොඳ ශාකයක් නඩත්තු කරගෙන හොඳ ඵලදායකකට යන්න අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි දිනේෂ් මහත්මයා අපිත් සමග සම්බන්ධ වෙලා අපේ ඔබතුමාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගෙන හරිතාගාර වගාව පිළිබඳව අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ඔබගේ සතුට ඔබගේ අස්වැන්න මේ භෝග වගාව පිළිබඳව ඔබට ලබාගත් අත්දැකීම් අපිත් සමග බෙදාගත්තට බොහොමත්ම ස්තුතියි. ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඔබගේ ආයතනයට බොහොමත්ම ස්තුතියි. අප සම්බන්ධ වෙලා මේ පැමිණිලා මේක නිරීක්ෂණය කරලා නිරන්තරයෙන් සොයා බලන එක ගැන බොහොමත්ම ස්තුතියි.